මේගමුව නගර මධ්‍යයේ ඇති ප්‍රධානතම ස්වර්ණාභරණ සහ විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් මේ. සාමාන්‍ය පරිදි ඊයේ දිනේත් මෙම මධ්‍යස්ථානයේ ගනුදෙනුකරුවන්ගෙන් පිරී පැවතියා. මේ අතර පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපස දොරටුවෙන් මෙලෙස මධ්‍යස්ථානයට ඇතුළු වන්නේ ආරක්ෂක නිලධාරියාට පහර දෙමින්. හිස්වැසුම් පැළඳ මෙහි ඇතුළු වීම තහනම් වූ බැවින් ඒ වැළැක්වීමට ආරක්ෂක නිලධාරියාගත් උත්සාහය මෙසේ ව්‍යර්ථ වන්නේ අදාළ පුද්ගලයන් ආයුධ සන්නද්ධව සිටි නිසයි. එලෙස ඇතුළු වන මොවුන් දෙදෙනා පැමිණෙන්නේ ප්‍රධාන අය කැමි වෙතයි. එක් සැකකරුවෙක් පිස්තෝලයක් අතැතිව සේවකයින් සහ ගනුදෙනුකරුවන් බියගන්වද්දී අනෙක් සැකකරු තමන් ගෙන ආ ගමන් මල්ලට මුදල් දා ගනු ලබනවා. තත්පර කිහිපයක් ඇතුළත මධ්‍යස්ථානයේ තිබූ සියලු මුදල් ඔවුන් කොල්ල කෑවේ ගනුදෙනුකරුවන්ද සිටියදී. එහි සිටි කිසිවෙකුත් ඔවුන්ට එරෙහි නොවන්නේ සැකකරුවන් ගිනි අවි අතැතිව සිටි බැවින්. පසුව එම සැකකරුවන් මුදල්ද රැගෙන ඉදිරිපස දොරටුවෙන් පලා යන ආකාරයයි මේ. එක් සැකකරුවෙකුට ඉදිරිපස වීදුරු දොර එක් විටම විවෘත කර ගැනීමට නොහැකි වුවත් පසුව සැකකරුවන් දෙදෙනා කිසිදු බාධාවකින් තොරව පිටතට පැමිණ යතුරු පැදිය වෙත දිව ගියා. පසුව විදෙස් මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ සේවකයින් සහ ගනුදෙනුකරුවන් ඔවුන් පසුපස ගියද සැකකරුවන් පලා යාම වැළැක්වීමට ඔවුන්ට හැකිවන්නේ නැහැ. මේ සිද්ධියට අදාළව ප්‍රධාන වශයෙන් සැකකරුවන් 30 දෙනෙක් සිටින බවට අනාවරණය වෙනවා. ඔවුන් පලා ගිය යතුරුපැදි පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ එක් යතුරුපැදියක් සීදුව ප්‍රදේශයේදීත් අනෙක් යතුරුපැදිය කටුනායක ප්‍රදේශයේදීත් කොල්ල කාගෙන පැමිණියවා බවට අනාවරණය වෙනවා. මේ කොල්ල කෑම මීට දින කිහිපයකට පෙර සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම දමා ගිය යතුරුපැදිවල විද්‍යාත්මක සාක්ෂි ලබා ගැනීමත් පොලිසිය විසින් සිදු කරනු ලැබුවා. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු පිරිනමන අයට වටිනා ත්‍යාග පිරිනැමීමටත් බලාපොරොත්තු වෙනවා. මෑත කාලේ සිදු කළ මේ ගණයේ සියලුම අපරාධ විසඳීමට ක්‍රියා කරා. ඒ ආකාරයටම මේ අපරාධයත් ඉතාම කෙටි කලකින් විසඳීමට බලාපොරොත්තු වෙනවා. මීගමුව පොලිසිය පරීක්ෂණ කණ්ඩායම් 3ක් යොදවා තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.